ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ 2026 අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙන්න මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙලා ඉන්න ආදරණීය දූ දරුවන්ට. ඔයාලා පොදුවේ මගෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තිබ්බා. ඒ ප්‍රශ්න කිහිපයට ඉතා සරලව ඔයාලට මම උත්තර ටික ලැබෙන්න සලස්වන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඔයා 2026 මේ අවුරුද්දේ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ දරුවන් නම්. මුලින්ම ඔයාලගේ එක්සෑම් එක. ඒ කියන්නේ 26 එක්සෑම් එක ඉදිරියට අර අපි ගත්තොත් එහෙම යාලා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන්න නියමිත තිබූ දවස්වල විභාගවලගේ පවත්වන එක කල් දැමීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒක ඊයේ දැනුවත් කරා. ඊට අමතරව තවත් දෙයක් තමයි දැන් ඔයාලා ඔය එක්සෑම් එකට කොහොමද ඇප්ලයි කරන්න කියන එක අහලා තිබ්බා. එතකොට ඒකේ දවස විදිහට අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුවේ ගියේ දාලා තියෙනවා අප්‍රේල් මාසේ 24 වෙනිදාට ප්‍රථමයෙන් ඔයාලා ඒකට ඇප්ලයි කරන්න ඕන ඔයාගේ එක්සෑම් එකට. එතකොට ඔයා එක්සෑම් එකට ඇප්ලයි කරද්දී මේ සමහර විට ඔයා පෞද්ගලික අයදුම්කරුවෙක් වෙන්නත් පුළුවන් නේ. නේද? බහුතරයක් පාසල් අයදුම්කරු ඉන්නවා. එතකොට එයාලට ගැටලුවක් නැහැ පුතේ. ඔයාලගේ පාසල් වලින් ඔයාලගේ දැනුවත් කිරීම පිළිබඳව කරයි. කොහොමද ඇප්ලයි කරන්න කියන ගේ දරුවන්ට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. නමුත් ඔයා පෞද්ගලික අයදුම්කරුවෙක් නම් කියන්නේ ඔයාට ප්‍රයිවට් එක්සෑම් එකට ඔයා දාන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඒ අදාළ ඩොකියුමන්ට් ටික හදාගන්න වෙනවා. උදාහරණ විදිහට ඔයාගේ අස්සියන් සහතිකය ගන්න ඕනේ නේද? ඒකට ඊට අමතරව ගත්තොත් එහෙම ඔයාගේ මොකක් හරි ඔය ග්‍රාමනිලධාරීතුමා මාර්ගයෙන් ඒකට ඇප්ලයි කරනවා නම් ඒ අදාළ සියලු විස්තර ඔයාලට YouTube එකෙන් එහෙම දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ අවශ්‍ය ඩොකියුමන්ට් ටික එහෙම ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය මොනවද කියන එක. වීඩියෝස් මම දැක්ක ගොඩක් දාලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට වෙබ් අඩවිය තුලින් කියන්නේ ඔයා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට ගියාම මේ වෙබ් අඩවිය හරහා එතකොට ඒකේ තියෙනවා සියලු විස්තර ඔයාලට අවශ්‍ය තොරතුරු සියලුම දේවල්. ඒකට ඒවා හරියට කියවලා බලලා ඒක ඇප්ලයි කරන්න ඕනේ. එතකොට තව දෙයක් තමයි දැන් ඔයාලගේ 2026 දරුවන්ගේ එක්සෑම් එකේදී අපි ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළව මේ වෙද්දී තියරි පන්තියේ දරුවන්ගේ අපි පාඩම් සම්පූර්ණ 14ක් වගේ අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ අලෙවි කළමනාකරණය කියන පාඩම ගාවට මේ වෙද්දී බහුතරයක් අපි ෆිසිකල් සහ ඔන්ලයින් පන්ති වලට අදාළව ෆිසිකල් පන්ති වල ගොඩක් දුරට අපි ඉච්ඡා ටියුට් එක ලබා දුන්නා. ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණය අපේ ඉච්ඡා එකෙන් පස්සේ කරන්න. ඒකට 16 නිබන්ධනෙත් මේ වෙද්දී ඔයාලට ලැබෙන්න සලස්සලා තියෙනවා. එතකොට තියරි එකේ වැඩ ටික හරි පිළිවෙලට ඒ විදිහටම යනවා. තව පාඩම් අපිට තොරතුරු පද්ධති කළමනාකරණය සහ ව්‍යාපාර සැලැස්ම ඉතුරු වෙන්නේ මූල්‍ය කළමනාකරණයට අමතරව. එතකොට රිවිෂන් පන්ති. දැන් අපි රිවිෂන් එකේදී වෙන්නේ සම්පූර්ණ තියරි නැවත උගන්වන එක නෙවෙයි. ඒකෙදි වෙන්නේ මතක ආවර්ජන කියලා පොඩි වැඩසටහනක්. ඒ කියන්නේ අපි කරපු තියරි කරුණු නැවත පොඩ්ඩක් ඔයාලට මතක් කරනවා. මේක තමයි අපි ඉගෙන ගත්තේ. නිශ්චිත පිළිතුරු විදිහට පේපර් එකට තියෙන කොටස් නැවත මතක් කරනවා. ඊට අමතරව ඔයාට විභාගයට දැන් ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒකට ඒ විදිහට තමයි අපි ලකුණු ලැබෙන ගණන් පාව ටියුට් එක රිවිෂන් එකේ දාලා ඔයාලට ලකුණු වලට තමයි උත්තර ලියන්න හුරු කරන්නේ. ඒකට ඒ ක්‍රමවේදය හරි වැදගත් වෙනවා. ඒකට අද මම මේ වීඩියෝ එක කරද්දී අද මාර්තු මාසේනේ. නේද? මාර්තු මාසේ 25 වෙනිදා. හරි. එතකොට අද වෙද්දී අපි සම්පූර්ණ රිවිෂන් එකේ ටියුට් 4ක් මේ වෙද්දී අවසන් කරලා තියෙනවා. ව්‍යාපාර පදනම සහ පරිසරය, සමාජවාක්‍යයෙන් ආචාර ධර්ම තිර සංවර්ධනය, ඊට අමතරව රජය සහ ව්‍යාපාර, ඊට අමතරව ව්‍යාපාර සංවිධානය. දැන් 5 වෙනි සහ 6 වෙනි නිබන්ධනත් මේ වෙද්දී අපි පන්ති වල බෙදලා තියෙනවා ෆිසිකල් පන්ති වල. ඒත් එක්කම ඔන්ලයින් පන්ති වලට අදාළව මේ වැඩ ටික යනවා. ඒකට දැන් සතියකට එක පාඩම ගන්න අපි දැන් යනවා. හරි. සාමාන්‍යයෙන් අපි පන්තියක් උදේ 8ට පටන් ගෙන උපරිම වෙලාවක් හවස උපරිම වෙලාවක් දක්වා ඔයාලගේ පන්ති කරගෙන යනවා. එතකොට ඒ වෙලාව ඇතුළත අපි සාමාන්‍යයෙන් දවසට එක පාඩම ගානේ ඇදගෙන යනවා. ඒතකොට පස්වෙනි එක ව්‍යවසායකත් ඊළඟ දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඊට පස්සේ මුදල් හා මූල්‍ය ආයතනට අදාළ කොටස් නේද? ඒතකොට ඒක ටිකක් ලොකු පාඩමක්. ඒතකොට ඒක දවස් දෙකක් විතර කතා කරන්න වෙනවා. ඊට අමතරව රක්ෂණය සංනිවේදන ප්‍රවාහන ටිකක් පොඩි පාඩම් ටිකක් නේද? ඒතකොට ඒ ටික අපි එකවර එක නිබන්ධනයක් තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒ විදිහට රිවිෂන් එකේ වැඩ පිළිවෙලට යනවා. නැවත මතක් කිරීම ටික. ඒත් එක්කම දැන් ඔයාලට වැදගත්ම තැනක් තමයි ප්‍රශ්න පත්තර. නේද? පේපර් ලියන එකනේ. ඒතකොට පේපර් ලියද්දී රිවිෂන් එකේදී අපි පේපර් විවිධ පදනම් යටතේ මන් දෙන්නේ. කියන්නේ එක පේපරයක් දීලා අර සාම්ප්‍රදායික විදිහට මේක පළවෙනි කොටස මේක දෙවෙනි කොටස එහෙම නෙවෙයි දෙන්නේ.
එතකොට විවිධ පැතිවලින් හරි ඒක පොඩි විවිධාංගීකරණයක් කළා තමයි අපි පන්තියේදී ගන්න. එතකොට ඔයාලා දන්නවා ඒකේ මම ෆයිල් කවර 7කට වෙන් කරලානේ ඔයාලගේ පන්තියේදී නේද? එතකොට ඔයාලට අදාළව මේ විදිහට ෆයිල් කවර 7 තුල තමයි ප්‍රශ්න පත්‍ර විවිධ වර්ග වලින් කරුණු විදිහට පේපර්ස් 7 වර්ගයක් වලට කතා කරා. එතකොට ඒකෙදී දැනට ඔයාලගේ සාමාන්‍යයෙන් අපි පන්ති පහත් වෙන දවස්වල යන එකක් තමයි ඩේලි පේපර්ස් කියන්නේ. එතකොට ඒක දැනට පේපර්ස් 13ක් 14ක් වගේ මම අද දවසේදී දීලා ඇති. ඒකේ පේපර්ස් 50ක් දෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඉදිරියේදී සතියකට පේපර්ස් 2-3ක් විතර අපි කරයි. හරි. එතකොට දැන් 50 ඉවර වෙන්නේ නැත්නම් පොඩි සති ගණන් තියෙන්නේ නේද? ඊට අමතරව මොඩල් පේපර්ස් ඒ කියන්නේ විභාග ඉලක්කගත කරලම කරන ප්‍රශ්න පත්‍ර තියෙනවනේ. උදාහරණ විදිහට පළවෙනි කොටසේ ප්‍රශ්න 50, දෙවෙනි කොටසේ ප්‍රශ්න 8. 8න් 5ක්නේ අපි සිලෙක්ට් කරගන්න. ඒතකොට මේ තාක් තියරි වල කරලා තියෙන පාඩම් වලට අදාළව ප්‍රශ්න කරන්න පුළුවන්. හරි. එතකොට මොඩල් පේපර් විභාගෙ දක්වා මේ සතියේ පළවෙනි කොටස, ලබන සතියේ දෙවෙනි කොටස, පළවෙනි කොටස දෙවෙනි. එහෙම මාරුවෙන් මාරුවට යනවා. ඒක විභාගේ කවදා පැවැත්ුණත් ඒ දක්වා මේ පේපර් එක යනවා සතියෙන් සතිය. හරි. එතකොට කවදා පැවැත්වෙනවා කියොත් කල් යනවා කියන එක නෙවෙයි. නමුත් එක්සෑම් තියෙන දවස සතියක් හරි මොන හරි වෙලා පහ වුණොත් බැරි වෙලා හරි එහෙම එදා දක්වා යනවා කියන එක තමයි මම ඔය කියන්නේ. ඊට අමතරව ලෙසන් ටු ලෙසන් කියන L2L පේපර් එක ඒක මම වෙළඳාම පාඩමේ ධම්ම ඔයාලයි කරපු ඒවා නැවත මතක් කිරීමක් විදිහට මැනේජ්මන්ට් නම් පළවෙනි කොටසට ඉදිරිගහන ප්‍රශ්න කිහිපයක් ඊට පස්සේ දෙවෙනි එකේ ලියන ප්‍රශ්න කිහිපයක් එහෙම දදා එක කරනවා. ඒකට අපි පන්තිත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ දන්න මේ පේපර්ස් කොහොමද ඔයාලට ලැබෙන්නේ කියන එක. ඊට අමතරව පාස් පේපර්ස් ප්‍රෝග්‍රෑම් එක මම පන්තියේදී පාස් පේපර්ස් ලියවන්න වෙලාව යොදවන්නේ නැහැ. නමුත් ඔයාලට ඒක ගෙවල් වලින් කරන්න අවස්ථාව දීලා තියෙනවා. හැබැයි හැම සතියනොත් සැරයක් අප පේපර් එකක් දැන් 2012 අවුරුද්දේ 2013 අවුරුද්දේ දැනට කරලා තියෙන දෙවෙනි කොටස්. පළවෙනි කොටස් වලට ගෙදරදී බලා ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. දැනට කරලා තියෙන දෙවෙනි කොටස් ඔයාලා කරලා ගෙනත් දෙනවා. අපේ පැත්තෙන් මාකින් කරලා එයාදා ලකුණුත් දාලා ඔයාලට මේ පේපර්ස් ලැබෙන්න සලස්සනවා. එහෙම තමයි ප්‍රෝග්‍රෑම් එක යන්නේ. එතකොට ඊට අමතරව දැන් ඔයාලගේ එක්සෑම් එක තව ටික කාලයක් ගියාම يعني එක්සෑම් ලඟ වෙද්දී පළාත් පේපර්ස් තියෙනවනේ. එතකොට ඔයාලගේ අපි හැම අවුරුද්දෙම 2025ත් එහෙම ඊට කලින් අවුරුද්දත් පළාත් 9ම ප්‍රශ්න පත්‍ර ශ්‍රේණිකව අපි ගන්නවා පළාත් පේපර්ස් පැවැත්වුණාට පස්සේ. ඊට පස්සේ ඒ පළාත් 9ම ඔයාට ලැබෙන්න සලස්වනවා ප්‍රශ්න පත්‍ර 1 2 කොටස් දෙකම. ඊට පස්සේ අපිට ඒවා ඩිස්කෂන් කරන්න ෆිසිකල් ක්ලාස් එකේ වෙලාවක් මදි වුණොත් ඔන්ලයින් පන්ති දාලා Zoom තාක්ෂණය ඔස්සේ ඔයාලට මේ ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරනවා. එතකොට පළාත් 9 මේකෙදී ආවරණය වෙනවා. තව එකක් තමයි ස්කූල් පේපර්ස් වැඩසටහනක් යනවා. ඒ කියන්නේ දිවෙණි ජනප්‍රිය පාසල් කිහිපයක් තියෙනවානේ. හරි. එතකොට මේ ජනප්‍රිය පාසල් වලට අදාළව ප්‍රශ්න පත්‍ර අපි කලින් අවුරුද්දලත් කතා කරපු ප්‍රශ්න පත්‍ර ඕන දාන් තියෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය නේද? එතකොට මේ වගේ ප්‍රමුඛ පෙළේ පාසල් වල ප්‍රශ්න පත්‍ර අරගෙන ඔයාලට ඔන්ලයින් Zoom තාක්ෂණ ඔස්සේ විභාගේ ලඟ වුණාට පස්සේ ඒ වැඩසටහන යනවා. හරි. ඊටත් අමතරව ඔයාලට තවත් දෙයක් තමයි අප්ඩේට් පේපර්ස් එකක්. ඒ කියන්නේ new updates අලුතෙන් විෂය කරුණු මොන හරි උදාහරණයක් එකක් කියන්නම් ඔයාලට. විෂය නිර්දේශයේ සංශෝධිත තැනක් අපේ මහ බැංකු පනත කියන එක. ඒකට මහ බැංකු පනතට අදාළව ප්‍රශ්න අහන්න පුළුවන් විදි, ඒකට අදාළ ක්‍රමවේද හරි. ඒකට ඒවයි ප්‍රශ්න දාලා වෙනම ෆයිල් එකක් මම අයින් කරන්න කියලා දෙනවා ඔයාලට. ඒකට ඒකෙදි මේ දේවල් අපි සාකච්ඡා කරනවා. හරි. ඉතින් ওই විදිහට හරි පිළිවෙලට ඔයාලගේ වැඩසටහන යනවා. ඒතර මේ ඉදිරි සති කිහිපය දැනට බැලුවොත් අපි සති 16ක විතර කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒකට ඒ සති 16 හරි වැදගත්. ඔයාට අපි කියන්නේ අපේ බොරින් නැති BS පන්තියේ කිසිම දවසක පන්තිය පොතේ කට් කරගන්න එපා මේ සති කිහිපය. මොකද ඔයා සතියක් කට් කරගන්නවා කියන්නේ ඔයාට මගහැරන විෂය කරුණු ප්‍රමාණය වැඩි. මොකද දෛනික වශයෙන් කරන වැඩ තොගේ විශාල තොගයක් අපි කරන්නේ නේද? ඒතකොට ඒ පැය 7ක් 8ක් ඇතුළත කාල පරිච්ඡේද තුල අපි කරන වැඩ ටික ඔයා නැවත එකපාරක් ගෙදරින් බලන්න. මොකක්ද අද උගන්වන්නේ? මොනවද අද පේපර්ස් විදියට කරේ? හරි. ඔක කොච්චර හරියට නැවත බලන්න. එතකොට එහෙම නොවි ඔයා හිතනවා තව මේකට කාලය තියෙනවා. අනේ එක්සෑම් එක මේක කොහොම කරත් මට ගොඩ යන්න පුළුවන් වගේ මේකට මහන්සි වෙන්න ඕනේ නෑ වගේ නේද? යාළුවෝ මහන්සි වෙන්නේ නෑ මං විතරයි මහන්සි වෙන්නේ. BS නම් කටපාඩම් කරලා ගොඩ දාන්න පුළුවන් විෂයක් නේද කියලා මොකක් හරි ඔළුවට ආවොත් එහෙම ඇත්තටම පුතේ විෂය අපහසුයිනේ. ඒ කියන්නේ ප්‍රශ්න උත්තර ලියද්දී ඔයාලට තේරෙනවා කරුණු කොහොමද පැහැදිලි කරන්නේ? ලකුණු දෙන්නේ කොහොමද මාකින් වල? ඒකට මේ හැම දෙයක්ම ලොකුවට ටච් කරගන්න ඕන හරියට.
ඔයා පේපර් කරලා තමයි මේ දැනුම ගන්න. මේ සතියේ කිහිපේ ඔයාට අති වැදගත් වෙනවා වගේ ව්‍යාපාර අධ්‍යයන විෂයේ ඒ සාමාර්ථය තහවුරු කරගන්න. බැරි වෙලා හරි ඔයාගේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළව ප්‍රශ්න පත්‍රයේ වැඩපිළිවෙල සම්බන්ධ වෙන්නේ නැතුව තියරි පන්ති වලට විතරක් සම්බන්ධයි. ප්‍රශ්න පත්‍ර වැඩි අතහැරනම් දැම්මොත් ගොඩාක් දුරට වඩා විභාගයෙන් මග හැරෙන සම්භාවිතාවය වැඩි. මොකද අපි විභාගයක් කියන්නේ විශේෂයෙන් ව්‍යාපාර අධ්‍යයන විෂයේදී පුතේ ප්‍රශ්න පත්‍ර ඔයා ලිවිය යුතුමයි. පේපර්ස් ලියලා හුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ අර උසේන් බෝල්ට් උනත් මීටර් 100 දුවද්දී කිලෝමීටර් 100,000 ගාණක් මේකෙදි දුවලා ඇති පුරුදු වෙන්න. ඉතින් ඊට පස්සේ තමයි පන්නරයන් අවසාන මීටර් 100 දුවන්නේ. ඔයාලත් එහෙමයි. හිතන්න එපා පළවෙනි වතාවනම් පේපර් ලියලා උත්තර ටික ගලාගෙන එයි කියලා. එහෙම නැහැ. ප්‍රශ්න පත්‍ර කරලා ඒවා හරියන්න වරදින්න පුළුවන්. ඒක ගන්න දැනුම දවසින් දවස වැඩි දියුණු කරගෙන උපරිම ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් කරලා විභාගයට යන්න. මම ඇතැම් විට සමහර වෙලාවට ඔයාලා ගෲප්ස් වලට දානවා අපේ ඔන්ලයින් සහ ෆිසිකල් ගෲප් හැම එකකටම මම ඔය පහුගිය අවුරුදු වල පළාත්වල කරපු ප්‍රශ්න පත්‍ර ඉතින් ඒවා කරලා ඒ වගේ මාකින් දානවා. ඉතින් ඔයාලට වෙලාව තියෙනවා නම් හරි අනිත් විෂයන් එක්කත් මේක බැලන්ස් වෙන විෂයන් තුනම හරියට යන්න ඕනේ. accounting ඔයාගේ ආර්ථික විද්‍යා විෂයන් ඊට පස්සේ ව්‍යාපාර අධ්‍යයන ඊට පස්සේ තොරතුරු ICT විෂයන්. ඒකට මේවා කරද්දී හරියටම බැලන්ස් කරගෙන කරගන්න. මොකද එක විෂයකට විතරක් මහන්සිලා වැඩක් නැහැ නේ. ඔයාලට ඒක S2යි තිබ්බොත් එහෙම. මේ දෙක විෂයකට මහන්සිලා. ඉතින් ඒ නිසා විෂයන් තුන බැලන්ස් කරගන්න. ටිකක් අපහසු විෂයක් තියෙන. ඒක ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න. ඉතින් මේ දවස් ටිකේ හරියට ඔයාගේ ගුරුවරු කියන විදිහට මේ මඟ පෙන්වීම් වලට අදාළ වැඩ ටික කරොත් ඔයාට මේ අගෝස්තු මාසයේ මේ ඉදිරියේදී අගෝස්තු මාසයේ තියෙන උසස් පෙළ විභාගයට සාර්ථක මුහුණ දීලා ඔයාගේ ඒ තුනේ සිහිනේ හරි විෂයන් තුනට අදාළව සාර්ථක කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා මේ විභාගයට අදාළව කැපකිරීම කියන එක අමතක කරලා තවමත් හරි මම නිරන්තරයෙන් කියන දේ තමයි ස්ටේටස් බල තාම ඉන්නවා නම් හරි ඔයාගේ අනාගතය ගැන ලොකු ගැටලුවක් පවතිනවා පුතේ. ඒ නිසා දැන් වැඩ කරන්න ගන්න. දැන් මහන්සි වෙන්න ගන්න. අපි ඔයාගේ රිසල්ට් එක ගැන ඔයාගේ ප්‍රතිඵල වෙනේ 100%ක් නෙවෙයි 100,000ක්ම වගකීමෙන් බැඳෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මහන්සි වෙන්න අපි ඔයාලට මඟ පෙන්වීම කරන්න, ඔයාලා වැඩ කරන්න, අපි ඒකට අදාළව මඟ පෙන්වීම කරන්න. ඉතින් කොහොම හරි මේ ගේම් එක අපි දිනලම ඉවරයක්